ජීවිතේ ටික ටික ඉස්සරහට යනකොට ජීවිතේට ලස්සන දේවල් එකතු වෙනවා. චූටි චූටි ලස්සන දේවල්. ඒ දේවල් ගොඩක් එකතු වුණාම අපේ ජීවිතේ වත් ලස්සන වෙනවා. අපේ පුංචි සුරංගනාවිය ලස්සන ළමෙක් වුණා. ලොකු ළමෙක් වුණා. මේ දවසේ යාගේ ආච්චිලා දෙන්න නැකතට තෙල් වනල් ලිපේ තිබ්බ වෙලාව. හැබැයි මේ වෙලාවේදී අපි ගෙදර හිටියේ නෑ. එහෙනම් මේ වැඩේ බාර දුන්නේ මේක අපිට බලන්න ඕන හින්දාම මගේ බොහොම ආදරණීය ගෝලියෙකුට. එයා තමයි පණ්ඩුල. එයා තමයි මේ වැඩේ කළේ. හැබැයි ඊටු වීඩියෝස් ටික මම ගත්තා. ඒකත් මං කියන්න ඕනනේ. මේ වෙලාවේදී යාගේ ආච්චිලා දෙන්න පුදුම මහන්සි වෙලා. මට නම් කියන්න තේරෙන්නේ ආච්චිලා දරුවන්ට කොච්චර ආදරේද කියලා මේ වගේ වෙලාවකදී තමයි බලා ගන්න පුළුවන්. පොඩි කාලෙකදී ඒ හැම දෙයක්ම අපිටත් වඩා හොඳට ඒ දෙන්න හොයලා බලලා කළා. මොකද අපිට වඩා ඒගොල්ලන්ට තියෙන අත්දැකීම් ප්‍රමාණය වත්ති විශාලයි. ඒ වගේ දේවලුත් අපි ගොඩාක් දේවල් අපේ ජීවිතේ ඉගෙන ගත්තා. අනිත් වැදගත්ම දේ තමයි මේ දේ කරන්න කී දෙනෙක් නම් මහන්සි වුණාද? මේ වීඩියෝ එකේ ඉන්න ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපේ ගෙදර පිටිපස්සේ මේ වැඩ කටයුතු වලට සහභාගී වුණා. මායි චන්දිමයි හැමතැනම දුවන වෙලාවෙ අනිත් හැමෝම ගෙදර වැඩ. පණ්ඩුලලා සසිඳුලා දුවගේ කාමරේ හරිම ලස්සනට හැදුවා. මම හිතන්නේ ඒකත් ඊගා වීඩියෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. අනිත් හැමෝම වටේ පිටේ ගමේ ඉන්න අය මේ මිනිස්සු කොච්චර අපිට ආදරේද කරනවද කියන එක මේ වගේ වෙලාවකදී තමයි බලා ගන්න පුළුවන්. සමහරවිට අපේ පවුලේ ඉන්න හිතවත්තු අපේ ළඟට එන්න විදිහක් නැතුව දුර තැන්වල ඉන්නකොට ගමේ මිනිස්සුන්ගේ ආදරය අපිට ගොඩාක් දැනෙනවා. මොකද අපි දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවනේ. හැබැයි මේ වීඩියෝ එකට මියුසික් දාලා තමයි මේ වොයිස් කරන්න උනේ. හේතුව මේ හදන කෑම ASCII යන රස කතා ටික ඒක වීඩියෝ එකට දාන්න බෑ, ඒ තරම් hina යනවා. හැබැයි ඒවා හරිම රසවත්. අපේ ගමේ කට්ටිය එකතු වෙලා අපිටත් විහිළු කර කර එක එක දේවල් කීගේ මේ ගත වෙච්ච දවස් කිහිපේ ජීවිතයේ අමතක නොවන දවස් කිහිපයක්. හරිම ලස්සනයි, හරිම රසවත්. ඒ වගේම අම්මටයි තාත්තටයි බැන බැන ඒගොල්ලෝ මේ වැඩ කළා. අපි නොදන්න දේවල් උඹලා මේවා වෙනකොට දැනගන්න ඕනේ කී ඒගොල්ලෝ දේවල් කළා. මම හිතන්නේ මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පේන්න ඇති මොන තරම් කැවුම් කොකිස් ප්‍රමාණයක් මේගොල්ලෝ හදනවද කියලා. හැබැයි කියන්න සතුටුයි අවුරුද්ද වෙනකල් නම් ඒ කැවුම් කොකිස් ඉතුරු උනේ නැහැ. ඒකට එක හේතුවක් අපේ ඉන්න හැම ආදරණීයම කෙනෙකුටම ඒ කැවුම් කොකිස් අපි දුන්න අපේ සතුට වෙනුවෙන්. ඉතුරු ටික නම් අවුරුද්ද ලං වෙනකල්ම අපි සැරින් සැරේ කෑවා. කොහොම හරි අවුරුදු කෑම මේසෙට කොකිස් තියන්න උනේ කඩින් ගෙනන්න. ඒ තරම් කොකිස් ප්‍රමාණයක් හැදුවා, ඒ තරම් කොකිස් ප්‍රමාණයක් අපි කෑවා. හරිම රසයි. මං හිතන්නේ මේගොල්ලන්ගේ තියෙන මේ වැඩිහිටියන්ගේ තියෙන අත් ගුණේම වෙන්න ඇති. පුදුම රහක් මේ කොකිස් වල තිබ්බේ, කැවුම් වල තිබ්බේ. ඉතින් ආදරෙයි හැකියාවයි ඔක්කොම එකතු වුණාම මොන තරම් දෙයක් තියෙනවද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඉන්න හැමෝටම බොහෝමත්ම ස්තුතියි. අපේ ජීවිතේ බොහොම වැදගත් දවසක්, අපේ දරුවන්ගේ වැදගත් දවසක් රසකරන්න, ලස්සන කරන්න ඒගොල්ලන්ගේ කාලය, ශ්‍රමය සියල්ල කැප කරලා අපිත් එක්ක එකතු වුණා. ඉතින් මේ දේවල් මෙහෙම ලස්සනට බලනකොට අපිට හිතට දැනෙන පුදුම සතුටක්. මං හිතන්නේ සතුට අපේ දරුවෝ කවදා හරි දවසක මේ වීඩියෝ එක බලන ගමන් ඒගොල්ලෝ විඳි. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා, ඒගොල්ලන්ගේ ආච්චිලා සීයලා කොච්චර සතුට වෙලා තියෙනවද, කොච්චර මහන්සි වෙලා තියෙනවද ඒගොල්ලෝ වෙනුවෙන් කියලා. ඉතින් මේ අපේ අම්මා බොහොම කැපවීමෙන් මං හිතන්නේ මේ සමස්ත කර්තව්‍යයේ බර කරට අරගෙන මං හිතන්නේ කොකිස් හදනවා. ඒක මං හිතන්නේ හැම ආච්චි කෙනෙක්ගෙම තමන්ගේ මුණුබුරු මිනිබිරියන් වෙනුවෙන් දක්වන ස්නේහය වෙන්න ඕනේ, ආදරය වෙන්න ඕනේ. මං හිතන්නේ ඒකෙන් අපිට ගන්න තියෙන දේවල් ගොඩාක් වැඩි.